ඇමරිකාව අලුතෙන්ම උණුවේ කරපු වැඩක් නිසා මෙවෙනකොට ලෝකයේම අවධානය ගන්න මේක සමත් වෙලා තියෙනවා. වෙනසේලාවට ඇමරිකාව ඇත්තටම මේ වගේ දෙයක් කරපු ඇත්තම හේතුව මොකක්ද? මේක පිටිපස්සේ තියෙන්නේ මොකක්ද? ඉදිරියට ඇමරිකාව මොන වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයිද? මේ වෙනකොට ඇති වෙලා තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? ඇත්තටම වෙනසේලාව කියන්නේ මොන වගේ රටක්ද? මේ හැමදේම ගැන අපි අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට යන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. SL Idea ශ්‍රී ලංකාවේ අංක එකේ YouTube නාලිකාව. ඇමරිකාව සාමාන්‍යයෙන් රටවල් තමන්ගේ පාලනය තියාගන්න කැමති. තමන්ට වැඩිය තවත් රටක ඉදිරියට යන්න සාධක හදාගත්තොත් අනිවාර්යෙන්ම සම්බාධක පනවලා ඒක පාලනය කරනවා කියන එක මේ වෙනකොට අපි හැමෝම දන්නවා. උදාහරණයක් විදියට ඉරානයට සිදුවුටිත් ඒ වගේද. ඇමරිකාව මේ වෙනකොට වෙනසුවෙලාව පාලනය සම්පූර්ණයෙන්ම අවුල් කරලා ඉවරයි. 2026 ජනවාරි 3 පාන්දර 1ට විතර එල්ල කරපු ප්‍රහාර වෙනසුවෙලාවේ අගනුවර වෙන කැරකාස් වලට එල්ල කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට වෙනසුවෙලාව පාලනය කරන්න සූදානම් වෙන්නේ ඇමරිකාව. මේකට මේ වෙනකොට සෑහෙන්නේ ජාත්‍යන්තර විරෝධයකුත් එල්ල වෙලා ඉවරයි. ඉතින් මේ වෙනසුවෙලාව කියන්නේ මොන වගේ රටක්ද? වෙනසුවෙලාව කියන්නේ දකුණු ඇමරිකාවේ උතුරු වෙරළේ පිහිටලා තියෙන රටක්. මේක කැරිබියන් මොහොතට සහ අත්ලාන්තික් සාගරයට මුහුණ දීලා තියෙනවා. වෙනසුවෙලාවේ ජනතාවකින් බහුතරයක් මෙස්ටිසෝ කියලා හඳුන්වන යුරෝපීය ආදිවාසීන් පිරිසක්. ජනතාවගෙන් බහුතරයක් කතෝලික ක්‍රිස්තියානි ආගම අදහනවා. නිල භාෂාව වෙන්න ස්පාඤ්ඤ භාෂාව. මීටර් 979ක් උස ලෝකේ විශාලම දිය ඇල්ල වෙන ඒන්ජල් දිය ඇල්ල තියෙන්නේ වෙනසුවෙලාවේ. වෙනසුවෙලාවේ භූමිය ඊටාම වෙනස් තැනින් තැනට. කඳුකර ප්‍රදේශය, වනාන්තර ප්‍රදේශ, තැනිතලා තැන්නවල් මේ රටේ පිහිටලා තියෙන වගේම හරිම මනස්කාන්ත දර්ශන තියෙන ලස්සන රට. ආර්ථික තත්ත්වය ගැන කතා කළොත් මේ රට තියෙන්නේ බොහොම පහළ තත්ත්වයක. වෙනසුවෙලාව උද්දමනයෙන් පෙළෙන රටක්. පහුගිය දවස්වල සමාජවාදී රජයක් තිබිලා මේ වෙනකොට රටේ පාලනය අස්ථාවර වෙලා තියෙන. මේ රටේ ප්‍රධානම ආයෝජන ක්‍රමය වෙන්නේ තෙල් උනත් එකින් 100% ප්‍රයෝජනය ගන්න ඇමරිකාව කොයිම වෙලාවකවත් ඉඩ තියන්නේ නැහැ. ලෝකයේ විශාලතම තෙල් සංචිතය තියෙන්නේ වෙනසුවෙලාවට. ගණනය කිරීම වලින් කියන්නේ තෙල් බැරල් බිලියන 303ක් විතර තියෙනවා කියලා. ඒ වුණත් දූෂණය, කළමනාකරන අසාර්ථකත්වය වගේම සම්බාධක නිසා ආර්ථිකය බිඳ වැටුණා. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට රටෙන් විශාල පිරිසක් මේ රට දාලා ගිහිල්ලා ඉවරයි. ඒක මිලියන 7ක් විතර කියලා මේ වෙනකොට ගණන් බලලා තියෙනවා. ඉතින් රටේ පාලනය අස්ථාවර වෙන්නට තරම් ඇමරිකාව කළේ මොකක්? ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි මාසේ 3 වෙනිදා පාන්දරම මිලිටරි මෙහෙයුමක් තියත් කරනවා. මේක ඔපරේෂන් ඇබ්සොලියුට් ඔපරේෂන් කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේම මේකේ වැදගත්ම කොටස වෙනසුවෙලානු ජනාධිපති වෙන නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳවත් අත්අඩංගුවට අරගෙන ඇමරිකාවට අරගෙන යනවා. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන විදිහට නම් නිකොලස් මදුරෝට මද්‍රව්‍ය ජාවාරම් කිරීම ගැන චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රශ්න විසඳනකන් තමන් වෙනසුවෙලාව පාලනය කරන බවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. අනිත් රටවල් වල මේ ගැන අදහස තමයි මේක ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කිරීමක් බවත් ගොඩක් රටවල් වල වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයනුත් මේකට මේ වෙනකොට ගොඩක් විවේචන එල්ල වෙලා තියෙනවා. ඒ වුණත් මේකට කාටවත් විරුද්ධ වෙන්න බැරි වුණා. වෙනසුවෙලාවේ ජනාධිපතිට චෝදනා තිබුණු නිසා බැරි වුණත් අඩුම තරමේ හමුදාවටවත් මේකට විරුද්ධ වෙන්න බැරි වුණේ. වෙනසුවෙලාවේ විශාල හමුදාවකුත් ඉන්නවා. ඒ වුණාට රට ආර්ථිකමය වශයෙන් බංකොලොත්. ඒ නිසා මේ හමුදාවට අවශ්‍ය ආයුධ පහසුකම් පුහුණුව හරියට ලැබෙන්නේ නැහැ. 80000ක විතර පිරිසක් ක්‍රියාකාරීව ඉන්නකොට 1,23,000ක විතර හමුදාවට බැඳලා ඉන්නකොට Tamanගේ රටට ගහද්දී කිසිම දෙයක් කර කියා ගන්න බැරි වුණේ මෙන්න මේ හේතුව නිසා. මේ රටේ ගොඩක් දේවල් තිබුණත් කිසිම දෙයක් නඩත්තු කරගන්න සල්ලි නැහැ. ඒ වුණත් මේ ගැන මෙහෙම කතාවකුත් යනවා. මෙතන තියෙන්නේ හමුදා බලය ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මෙහෙම දියත් කරන්න මාස ගානකට කලින් ඇමරිකාවේ බුද්ධ්‍යංශ රට ඇතුළට ගිහින් හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් තත්ත්වයකට සාධක සම්පාදනය කරපු හින්දා මේ වෙලාවේ මොකුත් කරගන්න බැරි වුණා කියන එක. ඒ වගේම තවත් පිරිසකගේ මේ ගැන අදහසක් තමයි ඇමරිකාව මේක අනිවාර්යෙන්ම කරන්න ඇත්තේ රටේ තියෙන තෙල් නිදි වලින් Tamanට උපරිම
අතවාසියක් ගන්න බලාගෙන කියන එක. ඒ වගේම ට්‍රම්ගේ කතාවකෙනුත් මේ ගැන පැහැදිලි වෙනවා. ඔහු කියනවා මේ කඩාවැටුණු රටට උදව්වක් වශයෙන් තෙල් ආර්ථිකය නැවත ශක්තිමත් කරන්න තමන් මේකට සම්පූර්ණයෙන්ම මැදිහත් වෙනවා කියන එක. ඔහු කියන්නේ නම් මේක කළොත් රටක් හැටියට තමන් කරන උපකාරයක් කියලා. හැබැයි ගොඩක් දෙනෙක්ගේ අදහස වෙන්නේ නම් විශාල වටිනාකමකින් යුක්ත තෙල් සංචිතවලට අත තියන්න බලාගෙන මේක ඇමරිකාව ගහපු සැලසුමක් කියන එක. ඒ අතින් බලද්දී මේක සැලසුමක් තමයි. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා තමන් මේක මෙහෙයුමක් වශයෙන් දීර්ඝකාලීනව දියත් කළා වගේම නරක කාලගුණයක් තිබුණේ නැත්නම් ඇත්තටම මේක වෙන්න තිබුණ මීට දවස් 7කට කලින් කියලා. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුදාව මෙතනදී ප්‍රහාර දෙන්න තෝරගන්න තැන ටිකක් බොහොම විශේෂයි. මේ පහර දීපු ඔක්කොම තැන් වගේම හමුදාවට බලය දෙන්න සාධක සපයන ස්ථාන. අගනුවර තුල පිපුරුම් සහ ගුවන් ප්‍රහාර මදුරෝ ජනාධිපතිවරයාගේ රැඳුම් ස්ථානයේ ඉලක්ක කරගෙන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටත් ගුවන් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රධාන මිලිටරි පහසුකම් සපයන ස්ථානයක් වෙන ෆෝර්ට් ටියුනා වගේම ලා කාර්ලොටා ගුවන්තොටුපළ මේක ප්‍රධානම මිලිටරි ගුවන්තොටුපළක්. මිරැන්ඩා අරුගුවා වගේම ලා ගුවයිරා වගේ ප්‍රාන්තවල මිලිටර ඉලක්ක වගේම තවත් විශේෂ හමුදා බලයනි තියෙන ප්‍රදේශවලට තමයි ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ඉලක්ක වෙලා තියෙන්නේ ගුවන් සහ නාවික බලයනි මෙහෙවන ස්ථානවලට. ඒ වගේම ප්‍රධාන ආරක්ෂක අමාත්‍ය පවා මේ වගේ ඉලක්ක වෙලා තිබිලා තියෙනවා. මේ තැන්වලට ප්‍රහාර එල්ල කරාට පස්සේ තමයි ඇමරිකන් හමුදාව මදුරෝ ජනාධිපතිවරයාව වට කරන්නේ. ඊට පස්සේ ගුවන් ප්‍රහාර මාලාවක් ඇමරිකාවෙන් එල්ල කරනවා. වෙනිසුලාවේ හමුදාව බලය කොයිතරම් ප්‍රාථමික මට්ටමකද කියලා ලෝකෙට අනාවරණය වෙන්නේ මෙන්න මෙතනදී. මේ සිද්ධියත් එක්ක ඇමරිකාවේ යුද බලය, බුද්ධ්‍යංශ බලය, සංවිධානාත්මක බලය හැමදේම ලෝකෙට පෙන්නුම් කරපු එක අවස්ථාවක්. ඉතින් ඉදිරියට වෙන දේ ගැන කතා කළොත් සාමාන්‍යයෙන් ඇමරිකාව Taman ඉදිරියට තියපු පයක් ආපහු ගන්න ජාතිය රටක් නෙවෙයි. මේක තෙල් සංචිතවල අයිතිය ගන්න ඇමරිකාව ආවනම් ඇමරිකාව කොහොමත් ඒක කරලම තමයි නවතින්නේ. ඉතින් මේක කරන්න ඇමරිකාව ගොඩක් කාලයක් තිස්සේ පිඹුරුපත් සකස් කරලා තියෙනවා කියලා පේන්න තියෙනවා. ඒ වුණත් එකපාරටම මෙහෙම දෙයක් සිද්ධ කරපු එකෙන් ඇමරිකාවට ගොඩක් විවේචන එල්ල වෙනවා වගේම ඉදිරියේදී ලතින් ඇමරිකානු රටවල් සහ ලෝකයේ වෙනත් රටවල් අතර අස්ථාවරභාවයක් ඇති කරන්න මේ තත්ත්වය බලපානවා. ඉදිරියේදී වෙනිසුවෙලාවේ තෙල් සංචිත හරහා ආයෝජනයක් ඇමරිකාව කරයි මේ තත්ත්වය එක්ක. ඉදිරියේදී සමහර විට ගැටුම් ඇති වෙන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙන්න පුළුවන්. වෙනිසුවෙලාවට කොයිතරම් වටිනා සම්පත් තිබුණත් ඇමරිකාව හැම වෙලාවකම මෙයාලට ආර්ථික සම්බාධක දාලා නවත්වනවා. මේක වෙනිසුවෙලාවට විතරක් ඇති වෙන තත්ත්වයක් නෙවෙයි. කියුබාව වගේ රටවලුත් මේ තත්ත්වයට දැන් පත් වෙලා ඉවරයි. වෙනිසුවෙලාවේ මේ තියෙන තෙල් සංචිත ගොඩක් ඒවා ඔරිනෝකෝ බෙල්ට් එකේ පිහිටලා තියෙන තෙල් සංචිත. මේවා සෞදි අරාබි තෙල් සංචිතවලට වඩා ගොඩක් විශාලයි. මේ වගේ තියෙන තෙල් අධිබර ක්‍රූඩ් ඔයිල් එකක්. මේක නිෂ්පාදන වියදම වැඩි වශයෙන් වැය වෙන දෙයක් වුණත් තාක්ෂණය හරිම සරලයි. ඉතින් රටක කොයිතරම් සම්පත් තිබුණත් පාලනීය ගැටලු තිබුණොත් එහෙමත් නැත්නම් දේශපාලන අස්ථාවරභාවයක් ඇති වුණොත් ඒ වගේම බලවත් රටකට වඩා නැගිටින්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වුණොත් අනිවාර්යෙන්ම මේ රටට ගොඩක් අභියෝග එල්ල වෙන්න පුළුවන්. මේ කාරණයට අමතරව ඇමරිකාවේ ප්‍රබල බවත් ලෝකයට අපූර්වට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ගැන වගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. වීඩියෝව හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආශිර්වාද වේවා.